හරි. අපි අද බලමු කොහොමද if statement එක හරියට යූස් කරන්න කියලා Excel වලදී. එතකොට මම මෙතන අරන් තියෙනවා data chart එකක්. ළමයි ටිකගේ නම් තියෙනවා. ඒ වගේම එයාලා ටෙස්ට් වලට ගත්ත මාක්ස් වගේක් තියෙන ඇවරේජ් මාර්ක් එක. එතකොට අපිට මේ ඇවරේජ් මාර්ක් එක ෆයිනල් ග්‍රේඩ් එකක් විදිහට දාගන්න ඕනේ. හිතන්න දැන් අපිට මෙතන මේ තියෙන විදිහට 75ට වැඩි නම් A, 65 75 අතර නම් B, 55 65 අතර නම් C වගේ ගන්න ඕන. අපි බලමු කොහොමද ඒක අරගන්නේ කියලා. ඉස්සලා අපි ගහගන්නවා equal එකත් එක්ක if කියලා එකම වරහණක් දැම්මා. logical text එක වෙන්න ඕනේ අපි average mark එක තියෙන cell එක. ඊට පස්සේ ඒක විශාලයි හෝ සමානයි නම් 75ට වඩා මොකද්ද වෙන්න ඕනේ කියන එක දෙන්න ඕනේ උඩුගම ඇතුළේ. අපිට එන්න ඕනේ A කියලා. කමා දානවා. අපෝ if කියලා ටයිප් කරගන්නවා වරහණක් දාගන්නවා. දැන් වෙන්න ඕනේ F2 කියන සෙල් එකම තමා එන්න ඕනේ. F2 කියන සෙල් එක විශාලයි හෝ සමානයි නම් 65ට වඩා මොකක්ද එන්න ඕනේ කියලා ආපහු උඩුගම ඇතුලේ දාගන්න ඕනේ. B කියලා එන්න ඕනේ. ආයෙමත් if කියලා දාගන්නවා වරහණ දානවා. සෙල් එක ඒකමයි විශාලයි හෝ සමානයි නම් 55ට වඩා උඩුගම ඇතුලේ දාගන්න ඕනේ C කියලා. ආයෙත් if කියලා දාගත්තා වරණ එහුවා සෙල් එක F2 විශාලයි හෝ සමානයි නම් 45ට වඩා මොකක්ද දෙන්න ඕනේ S. ඊට පස්සේ අන්තිමේට දැන් 45ට අඩු වෙන එක එන්න ඕනේ. අඩු වුණාම F කියලානේ. ඒ කෙලිම value if false නම් කෙලිම F කියලා වැටෙන්න උඩුගම ඇතුලේ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන දැන් වරහන් වගේ කරගත්තානේ. ඒ අරගත්ත වරහන් අපි අනිවාර්යයෙන්ම අහන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. මෙතන ඇවිල්ලා තියෙනවා average mark එක 77 නිසා A. අපි මේ ටික පල්ලෙහාට කොපි කරලා ගත්තොත් 48.25 කියන්නේ 45ට වඩා වැඩි. ඉතින් S කියලා වැටලා තියෙනවා.